ඉතින් ඔන්න දවස් ගන්නවට පස්සේ අද වීඩියෝ එකක් දාන්න පොඩි ස්පර්ශයක් හම්බුණා. අද දැන් පේනවා ඉතින් ඔයාලා වටපිටාවෙන මම කොහෙද ඇවිල්ලා ඉන්නේ කියලා. අද ඇවිල්ලා ඉන්නේ අපි බඩගමුව රක්ෂිතය. ගොඩක් අය මේක පටලවා ගන්නවා කොස්කැලි කියලා. මේක කොස්කැලි නෙමෙයි මේක බඩගමුව රක්ෂිතය. දැන් අපි ඉස්සරහට බලමු මේ වීඩියෝ එකේ කොහොමද මේ ඇතුලේ වෙන්නේ සහ බලමු අද ගන්නට කරුණු සහ තව දැනගන්න දෙන කරුණු මොනවද කියලා අපි මේ වීඩියෝ ඉස්සරහට කතා කරමු. සතරදී රස ඉන්දියානු ජාතික සියයටයි. අතර පහළ ස්තරවල කුඩා පඳුරු සහ විවිධ ඔසු පැලෑටි වර්ග දක්නට පුළුවන්. මෙම ශාක පද්ධතිය පාංශු ඛාදනය වැළැක්වීමට සහ ප්‍රදේශයේ භූගත ජල මට්ටම පවත්වා ගන්නට ඍජුවම දායකත්වය සපයනවා. බඩගමුව කියන්නේ නිකන් මිනිසා විසින් නිර්මිත වනාන්තරයක් නෙවෙයි. ඒක වර්තමානයේ වෙනකොට සතුන් 100,000 ගණනකට නිවහනක් වෙලා ඉවරයි. මේ වන විට තියෙන තොරතුරු වලට අනුව බඩගමුව රක්ෂිතය පක්ෂ විශේෂ 80කට අධික සංඛ්‍යාවකට නිවහනක් වෙලා තියෙනවා. ඉතින් මේ අතරින් ශ්‍රී ලංකාවට ආවේනික වලිකුකුල හීන්දෑරි මල්කොහ සහ ලංකා ගිරා මලිත්තා කියන පක්ෂීන් අපට මෙම වනාන්තරය තුළ බහුලව දැක ගන්න පුළුවන්.
ඒ විතරක් නෙමෙයි සන්ධ්‍යා කාලයේදී වනාන්තරයට ඉහළින් පියාසර කරන වවුලන් සහ කලින් කලට පැමිණෙන සංක්‍රමණික පක්ෂීන්ද බඩගමුවට අමුතුම සිරියාවක් එක් කරනවා. ඉතින් බඩගමුව වැනි අතරමැදි කලාපීය වනාන්තරයක විශේෂයෙන් ජීවත් වන සත්වයෙක් තමයි පිඹුරා කියන්නේ. රක්ෂිතයේ ඇති ගල් ගුහා සහ ඝන පඳුරු ආශ්‍රිත වෙසෙන පිඹුරන් බඩගමුවේ සුළඹ දසුණක්. තිත් පොළඟා සහ වැලි පොළඟා යන විශේෂ මෙහි සුළඹ වුවත් පලා පොළඟාද මෙහි විශේෂ වැඩිදුර අධ්‍යයනය කරන්නෙකුට සොයාගත හැකි තවත් පොළොං විශේෂයක්. මීට අමතරව කුණකටුවන් නාගයින්ද මෙහි වාසය කරනවා. පක්ෂීන් සහ සර්පයන් ඇරුණාම අපිට බඩගමුව තුලදී රතු අඳුරන්, රිලවුන්, ඒ වගේම ඉත්තෑවන්, හඳුන් දිවියන්, නරියන්, ඕලුමුවන් මෙම පරිසර පද්ධතියටත් යම් හානියක් සිදු වෙලා තියෙනවා. නමුත් වර්තමානයේ වන විට එය නැවතත් යථා තත්ත්වයට පත්වමින් පවතින ආකාරය අපිට ඔන්න ඔය විදිහට තමයි අද දවසේ වැඩසටහන ඉවර වෙන්නේ. මම හිතනවා ඔයාලා වීඩියෝ එක යමක් ගත්ත කියලා. යමක් ගත්තා නම් අනිවාර්යෙන් subscribe කරලා ඔයාලගේ මේ වීඩියෝ එක ගැන දෙන ඔයාලගේ අදහස් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේක තවත් කෙනෙක් බලන්න හොඳයි නම් share කරන්න. ඉතින් කියන්න තියෙන්නේ අනිවාර්යෙන්ම මේ channel එක subscribe කරලා දිගටම රැඳිලා ඉන්න. එතක ගිහිල්ලා ඉන්න. ජය වේවා.